අපි තාම අපහසු කාල සීමාවක් පසු කරේ පාස්කු ප්‍රහාරයේ ඉඳන් පටන් ගත්තම ඉන් පසුව වසංගතය ඉන් පසුව කලාපයේ අනෙකුත් රටවල් නැවත සංචාරක කර්මාන්තය පැත්තෙන් හිස ඔසවද්දී අපිට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. සංචාරකයන් ගෙන්වා ගන්න සුදුසු වාතාවරණයක් නෙමෙයි තිබ්බේ. නමුත් දැන් පිබිදෙනවා පෙනෙන්නට තිබෙනවා. නමුත් ප්‍රශ්නය 2019 තිබුණු දත්ත අරන් බැලුවම 2018 අපේ හොඳම අවුරුද්ද අරන් බැලුවට පස්සේ අපිට තාම එතනට යන්න හැකියාව ලැබිලා නැහැ. නමුත් මාලදිවයින වගේ රටවල් ගත්තට පස්සේ මේ పూర్ව වසංගත තත්ත්වයක් ඉක්මවා උන් දැන් යලි Tamanගේ තත්ත්වය වැඩි කරගෙන තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද? 2018 මේ නම්බර්ස් වලට යන්න ඉස්සෙල්ලාම මාලදිවයිනයි ශ්‍රී ලංකාවේ ගත්තම ඒකේ ලොකු වෙනසක් තියෙනවා. මාකට් එකේ කියන්නේ ඩෙස්ටිනේෂන් එකේ. මාලදිවයින කියන්නේ එක අයිලන්ඩ් එකේ එක රිසෝට් එකක්. එතන බීච් විතරයි තියෙන්නේ. මෙහි ලංකාවේ සම්පූර්ණයෙන් වෙනස්. නමුත් අපිට සිද්ධ වුණේ අර ඇත්තෙන්ම මේ වසංගතයෙන් පස්සේ 2022 ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට අරයිවල්ස් වැඩි වෙන්න පටන් ගත්තා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා ආයේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ වෙනකොට මේ ආර්ථික අර්බුදය නිසා. ඉතින් ඒ වගේම ඒ කාලය තුලදී දිගටම මේ ලෝක ප්‍රජාවට ගිය මෙසේජ් එක තමයි ලංකාවේ කෑම නෑ, ලංකාවේ බෙහෙත් නෑ, ලංකාවේ පෙට්‍රල් නෑ, කරුවරලයි තෙල් නෑ, අරකයි මේක කියලා. නමුත් අපි දන්නවා ලංකාවට සංචාරණය ගෙන්නන්නවන් හැටියට අපි දන්නවා අපි කොහොමද ගිය අවුරුද්දේ කොහොම හරි පෙබ්‍රුවරි මාර්ච් කාලේ තමයි ඔය මේ ෆුවල් පෙට්‍රල් ඩීසල් හිඟ පටන් ගත්තේ. නමුත් අපි කොහොම හරි ඒක බැලන්ස් කළා. මේ රජයේ පැත්තෙන් උත් සංචාරක අධිකාරියේ දවුත් ඇතුව අර QR කෝඩ් මේවා කරගෙන අපි කොහොම හරි ඒක බැලන්ස් කරගෙන මේ ගෙනිච්චා. නමුත් ඊට පස්සේ අර හුඟක් නෙගටිව් ඉමේජ් එකක් ලෝකෙට ගිහිල්ලා තිබුණ නිසා ඒක කඩාගෙන වැටෙනවා අප්‍රේල් මාසෙන් පස්සේ සම්පූර්ණයෙන්ම වගේ කඩාගෙන වැටෙනවා. ඇත්තටම අපි තාම ඒ ඉමේජ් එක වෙනස් කරන්න අපි ගොඩාක් ප්‍රවර්ධන අධිකාරියයි මේ කොම එකතු වෙලා දිගටම වැඩ කරේ. ඒකට ගිය අවුරුද්දේ ජූලි මාසේ ඉඳලා ප්‍රවර්ධන අධිකාරියලා ඇමතිතුමාලා ඔක්කොම අලුතෙන් පත් වෙලා ඒ කාර්යය තමයි දිගටම කරගෙන ආවේ. ඉතින් මං හිතන්නේ දැන් ගොඩාක් ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රශ්නයකට මාලදිවයින වගේ රටවල් මුහුණ දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට බොහොම ඒ අර අවුරුද්දක් වගේ කාලයක් ඇතුළතදී ඒගොල්ලන්ට අර ප්‍රී කෝවිඩ් ලෙවල්ස් වලට යන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් අපි දැන් ඇත්තටම ජනවාරි මාසේ ටාගට් කරගෙන පටන් ගත්තේ 1 මිලියන් ටූරිස්ට්ලා වගේ ලංකාවට මේ අවුරුද්දේ ගේන්න. නමුත් මාස 3-4ක් යද්දී අපිට තේරුණා මේ තත්ත්වේ වෙනස් වෙගෙන එන්නේ. ඒක නිසා ඒක 1.5 මිලියන් වලට ගිහිලා දැන් මං හිතන්නේ මේ සංචාර ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිතුමා දැන් ඒ ටාගට් එක 2 මිලියන් වෙනකන් ගෙනියලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි හිටපු තැන ඉඳලා ගිය අවුරුද්දේ අපි ගිය අවුරුද්දේ මේ කාලේ හිටපු තැන ඉඳලා දැන් වෙනකන් බලනකොට මං හිතන්නේ හුඟක් ප්‍රෝග්‍රස් එකක් වෙලා තියෙනවා. ඉතින් අපි ගොඩක්ම අපිට මේ ලොකුම චැලෙන්ජ් එක තිබ්බේ මේ ලෝකේ තියෙන මේවා එක ඒගොල්ලන් ලංකාව ගැන තියෙන අදහස වෙනස් කරන එක. ඉතින් මම හිතන්නේ ගොඩාක් දුරට ඒක වෙලා තියෙනවා. දැන් ලංකාවට සංචාරයෙන් ගෙන්නන්නන්ගේ ආයතන හැටියට අපිට පේනවා ට්‍රැඩිෂනල් වින්ටර් සීසන් එක පටන් ගන්න නොවැම්බර් ඉඳලා අපිට පේනවා නොවැම්බර් ඉඳලා බුකින්ග්ස් දැන් එනවා. ඒ කියන්නේ නොවැම්බර් වලින් එහාට සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක් එනවා කියලා පේනවා. ඒ කියන්නේ ඒ රටවල් වල ගොඩක් දුරට මේවා එක වෙනස් වෙලා තියෙනවා.